අල්පව උඩට වැඩම කරලා භාවනාව දියුණු කරලා අනාගාමී ඵලය ලැබපු ස්වාමින් වහන්සේ උප්පත්තිය ලැබලා හිටියේ පංච සුද්ධහ වාසයක. පෙර සංසාර ගමනේ පින්නතුනි මහා කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රය පින්නතුනි අපි ඇසුරු කළොත් මිත්‍රත්වය ගොඩනගා ගත්තොත් හරි විදියට ඒ අය අනිවාර්යෙන් සංසාර ගමනේ අපිට උදව් උපකාර කරනවා. ඉතින් කොහොම හරි කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ පින්නතුනි හරි අපූර්ව විදියට තමයි උප්පත්තිය ලබන්නේ. ඒකත් මම සඳහන් කරන්න. අපි දන්නවා කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෑණියෝ තමයි කුමාර කාශ්‍යප මාතාව. කුමාර කාශ්‍යප මාතාව පින්නතුනි මේ ශාසනයේ පැවිදි වුණේ අවබෝධයකින් නෙවෙයි. පැවිදි වුණේ දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ කාලයක් පැවිදි වෙලා කටයුතු කරනකොට මේ කුමාර කාශ්‍යප මාතාවට දරු ගැබක් හටගත්තා. ඉතින් අනිත් මෙහෙණින් වහන්සේලා දේවදත්ත හාමුදුරන්ට ගිහිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ අපිත් එක්ක මේ මෙහෙණි ආරාමයකට ඉන්න කුමාර කාශ්‍යප මාතාවට දරු ගැබක් හටගෙන. දේවදත්ත හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? වහාම සිවුරු ගලවලා එලවන්න කිව්වා. ඔන්න බලන්න දේවදත්ත හාමුදුරුවන්ගේ ප්‍රශ්න විසඳන හැටි. ඉතින් කට්ටිය එකතු වෙලා මේ කාරණය කුමාර කාශ්‍යප මාතාවට සඳහන් කළා. කුමාර කාශ්‍යප මාතාව විලාප දෙමින් කිව්වා මම මේ ශාසනයේ පැවිදි වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා. මම දේවදත්ත හාමුදුරුවෝ හින්දා පැවිදි වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒක නිසා මම කරුණා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් යන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් දේවදත්ත හාමුදුරුවන්ගෙන් වෙන් කරලා මේ කුමාර කාශ්‍යප මාතාව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා මේ කරුණු කාරණා පැහැදිලි කළා. බුදුහාමුදුරුවෝ පින්නතුනි බලන්න ප්‍රශ්නයක් දිහා ඒකාංග දස්සීව බලන්නේ. අපිත් පින්නතුනි ඕනම ප්‍රශ්නයක් දිහා ඒකාංග දස්සීව බැලුවොත් අපිට එක පැත්තයි පේන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් ප්‍රශ්නයක් දිහා ඒකාංග දස්සීව බලන්නේ හැම පැත්තෙන්ම බලනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසටත් පේනවා මේ කුමාර කාශ්‍යප මාතාව පැවිදි වුණාට පස්සේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි මේක. දරු ගබක් හැට ගැනීම පැවිදි වුණාට පස්සේ සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ගිහි කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක්. හැබැයි බුදු ඇසට පෙනුනත් පින්නතුනි ලෝකයාට මේක හරි විදියට ප්‍රකට කරන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ මොකද කළේ? සිව් පුජ්‍යල විනිශ්චය මණ්ඩලයක් පත් කළා. බලන්න බුදුහාමුදුරුවෝ ප්‍රශ්න විසඳන හැටි. ඒ සඳහා පින්නතුනි පුජ්‍යලයෝ 4 දෙනෙක් පත් කළා. එක්කෙනෙක් තමයි උපාලි මහරහතන් වහන්සේ. විනය ධාරීන් අතරින් අග්‍රස්ථානයේ වැඩ සිටියේ උපාලි මහරහතන් වහන්සේ. උන්වහන්සේ පත් කළා. ඒ වගේම තමයි මේ ශාසනයේ පින්නතුනි අග්‍රදායකතුමා අනේපිඩි සිටුතුමත් පත් කළා. අග්‍රදායිකාව විශාඛා මහෝපාසිකාවත් පත් කළා. ඒ ප්‍රදේශෙ හිටපු පාලකයාත් පත් කළා. කවුද? කොසල් මහ රජතුමා. මෙන්න මේ පුජ්‍යලයෝ 4 දෙනාම මේ විනිශ්චය මණ්ඩලයට බුදුහාමුදුරුවෝ ඇතුළත් කළා. ඇතුළත් කළ බුදුහාමුදුරුවෝ උපාලි මහරහතන් වහන්සේට සඳහන් කරනවා මේ පිළිබඳ හරි විනිශ්චයක් කළ මට වාර්තාවක් ලබා දෙන්න. ඉතින් මේ සඳහා පින්නතුනි විශාඛා මහෝපාසිකාව මූලිකත්වයේ අරගෙන මෙතුමිය පිළිබඳ පරීක්ෂා කළා. පරීක්ෂා කළා මේ 4 දෙනාම සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේට වාර්තාවක් දුන්නා. මේක පැවිදි වුණාට පස්සේ සිද්ධ වෙච්ච සිදුවීමක් නෙමෙයි ගිහි කාලේ වෙච්ච සිදුවීමක්. ඉතින් පස්සේ පින්නතුනි මේ දරු ගැබ මෝරල මේ ලෝකෙට දරුව බිහි වුණා. ඒ බිහි වෙච්ච දරුව තමයි කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ. මේ දරුව පින්නතුනි හදා වඩා ගන්න දුන්නේ කොසල් මහ රජතුමාට. කොසල් මහ රජතුමාට හදා වඩා ගන්න දුන්නට පස්සේ කුමාර කාලේ ක්‍රීඩා කරනකොට අනිත් යාළුවෝ කතා කරනවා අම්මා තාත්තා පිළිබඳ. ආච්චි සීයා පිළිබඳ කතා කරනවා. ඉතින් මේ දරුවත් අහනවා කොසල් මහ රජතුමාගෙන් කෝ මගේ අම්මා? කෝ මගේ තාත්තා? කෝ මගේ ආච්චි? කෝ මගේ සීයා? ඉතින් මෙහෙම අහන්න ගත්තා. පස්සේ ඉතින් කුමාර කාශ්‍යප මාතාව පෙන්වමින් මේ ඔබේ අම්මා කියලා ඒ කරුණු කාරණා සඳහන් කළා. පස්සේ පින්නතුනි බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදිලා මේ ශාසනය පැවිදි වුණා.
පැවිදි වෙලා පින්නතුනි 12 අවුරුද්දක් වැඩ හිටියේ අන්දවනේ. ඒ අන්දවනේ වැඩ ඉන්නකොට තමයි පෙර ආත්මික එහෙමත් නැත්නම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිත්‍රයෙක් හැටියට අනාගාමී ඵලය ලැබපු පංචසුද්ධාවාසයක ජීවත් වෙච්ච අර දෙවියෝ ඇවිල්ලා කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේට මේ කරුණු කාරණා 15ක් සඳහන් කරනවා. ඒව සරලව ගත්තොත් පින්නතුනි ඇත්තටම ප්‍රශ්න 15ක්. හැබැයි පිළිතුරු 15 කියනවද? පිළිතුරු 15 කියන්නේ නැහැ. ඉතින් කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ අන්දවනේ වැඩ ඉන්නකොට එක්තරා දෙවියෙක් ඇවිල්ලා උන්වහන්සේට මේ කරුණු 15 කියනවා. කරුණු 15 කිව්වට පින්නතුනි හැබැයි මේ දෙවියෝ මුන්වහන්සේට පිළිතුරු 15 කියන්නේ නැහැ. මේව පැහැදිලි කරලා දෙන්නෙත් නැහැ. ඒ දෙවියෝ ඉල්ලීමක් කරනවා ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ওই ප්‍රශ්න 15 සඳහන් කරලා උන්වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්න කියලා. එහෙම සඳහන් කරමින් දේශනා කරපු සූත්‍ර දේශනාව තමා පින්නතුනි වම්මික සූත්‍රය කියලා කියන්නේ. වම්මික කියලා කියන්නේ එතකොට හුඹහ. හුඹහ උපමා කරමින් දේශනා කරපු සූත්‍රය නිසා මේ සූත්‍ර දේශනාවට කියනවා වම්මික සූත්‍රය කියලා. ඉතින් දැන් මේ දෙවියෝ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට මේ කරුණු කාරණා ටික කියනවා. ඉතින් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේක මට මහා පෙහෙලිකාවක්. මට මහා ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුරු බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහිල්ලා අහගන්න ඕන. ඒකයි මේ සූත්‍රයේ මුලින්ම සඳහන් කරන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ සම්මුඛ වෙන්න වඩිනකොට වැඩ හිටපු ස්ථානයේ තමයි 제තවනාරාමය. තේනකෝ පන සමේන ආයස්මා කුමාර කස්සපෝ අන්දවනේ විහෙරති. උන්වහන්සේ වැඩ හිටියේ අන්දවනේ. කවුද? කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ. අතකෝ අඤ්‍යතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පං අන්දවන. ඉතින් ওই දෙවියෝ සාමාන්‍යයෙන් පින්නතුනි බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකින් වහන්සේලා සම්මුඛ වෙන්න එන්නේ මධ්‍යම රාත්‍රී ඉක්ම ගියාට පස්සේ. ඒකයි සඳහන් කරන්නේ මධ්‍යම රාත්‍රී ඉක්ම ගියාට පස්සේ දැන් ওই සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා 제තවනං ඕභහසෙත්වා අන්දවනං ඕභහසෙත්වා. දැන් මේ සූත්‍රයට අනුව නම් අන්දවනයේ බබළුවල. යේන යස්මා කුමාර කස්සපෝ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ යම් තැනකද තේනුප සංකමි. එතනට ගිහිල්ලා ඒකමන්තං අට්ටාසි එකත් පසක හිටගත්තා. එකත් පසක හිටගෙන මේ දෙවියෝ අර ස්වාමින් වහන්සේට මෙන්න මේ කරුණු 15 කිව්වා. කරුණු වශයෙන් ගත්තොත් පින්නතුනි මේ කරුණු 15 කිව්වොත් ඔය ඇත්තන්ට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කරුණු 15 පැහැදිලි කරපු නිසා තමයි මේ වගේ සූත්‍ර දේශනාවක් පින්නතුනි මේ ධහමේ තියෙන ගැඹීරභාවය ලෝකයට ප්‍රකට වෙලා තියෙන්නේ. දැන් මේ දෙවියෝ කියපු කරුණු 15 සඳහන් කළොත් ඉස්සෙල්ලම කියනවා හුඹහක් තියෙනවා. හුඹහක් තියෙනවා රැයට දුන් දානවා දවල්ට ගිනි ගන්නවා. ඒ වගේම තමයි බ්‍රාහ්මණයෙකුත් ඉන්නවා. සුමේද කියලා භික්ෂුවකුත් තියෙනවා. ඒ වගේම මේ හුඹහ හාරන්න ආයුධයකුත් තියෙනවා. ඒ වගේම හාරන්නත් ඕන. හාරනකොට දොර අගුලක් හම්බ වෙනවා. ඒක අයින් කරාට පස්සේ මැඩියෙක් හම්බ වෙනවා. ඒ මැඩියත් අයින් කරාට පස්සේ දෙමන් සන්දියක් හම්බ වෙනවා. ඒ දෙමන් සන්දියත් අයින් කරාට පස්සේ කර පෙරහණයක් හම්බ වෙනවා. සරලව කිව්වොත් පෙරහන් කඩයක් හම්බ වෙනවා. පෙරහන් කඩයත් අයින් කරාට පස්සේ ඉබ්බෙක් හම්බ වෙනවා. ඔය ඉබ්බත් අයින් කරාට පස්සේ මස් කපන කොටයක් මස් වැදැල්ලක් හම්බ වෙනවා. ඒකත් අයින් කරාට පස්සේ මස් වැදැල්ලක් හම්බ වෙනවා. ඕකත් අයින් කරාට පස්සේ නාගයෙක් ඉන්නවා. නාගය අයින් කරන්නත් එපයි කිව්වා. නාගයට හිරිහැර කරන්නත් එපයි කිව්වා. අර දෙවියෝ ඇවිල්ලා මුන්නහන්සේට කියපු කරුණු 15. දැන් ඔය ඇත්තන්ට මේ කරුණු 15 මෙහෙම කිව්වත් තේරෙන්නේ නැහනේ. ඉතින් උන්වහන්සේටත් පෙහෙලිකාවක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ මම මේ අන්දවනේ වැඩ ඉන්නකොට මධ්‍යම රාත්‍රී ඉක්ම ගිහිල්ලා
කාල සීමාව උදා වුණාට පස්සේ දෙවියෙක් ඇවිල්ලා මට මෙන්න මෙහෙම ප්‍රශ්න 15ක් කිව්වා. මේ ප්‍රශ්න 15 බුදුරජාණන් වහන්සේ මට මහා පෙහෙලිකාවක්. මේ ප්‍රශ්න 15 මට කියලා දෙන්න, විසඳලා දෙන්න, පිළිතුරු ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ ප්‍රශ්න 15 තුල තියෙන ගැඹුර ධර්ම කාරණා විස්තර කරමින් උන්වහන්සේට මේක පැහැදිලි කරලා දුන්නා. පළවෙනියටම සඳහන් කළේ පින්නතුනේ හුඹහක් තියනවා කිව්වා. මේ හුඹහ කියන්නේ පින්නතුනේ වෙන දෙයක් නෙවෙයි මේ අපේ ශරීරය. අපි දන්නවා අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ගෙන්. දැන් අභිධර්මයට අනුව නම් රූප ධර්ම 28ක් තියෙනවා. ඒ රූප ධර්ම 28 ප්‍රධානම හතර තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේවට කියනවා සතර මහා භූත කියලා. පඨවි කියන්නේ පින්නතුනි තද ගතිය. ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගතිය. තේජෝ කියලා කියන්නේ පින්නතුනි උණුහුම, සීතල මේ දෙකට සම්බන්ධකාම. ඒ වගේම තමයි වායෝ කියලා කියන්නේ හැකිලෙන පිම්බෙන ස්වභාවය. මේවට කියනවා සතර මහා භූත කියලා. අපේ ශරීරයත් පින්නතුනි නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා භූත ධර්මයන්ගෙන්. ඉතින් මේ හුඹහන් උපමා කරන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්. ඊට පස්සේ සඳහන් කරනවා රැයට දුන් දානව දවල්ට ගිනි ගන්නවා. අපිත් එහෙමනේ. රැයට දුන් දානව කියලා සඳහන් කරන්නේ දැන් අපි හෙට කරන්න තියෙන්නේ මොනවද? ඊළඟ දවසේ මොනවද කරන්න තියෙන්නේ කියලා රැයට කල්පනා කරනවනේ. ප්‍රශ්න පිළිබඳ කල්පනා කරන එක හරියට මොකක් වගේද? රැයට දුන් දානවා වගේ. ඒව ඊට පහුවෙන්දට අපි ක්‍රියාත්මක කරනව නේද? හරියට අර දුන් දාපු ඒ මොකක් වෙනවද? ගිනි ගන්නවා. හුඹහක් තියනවා, රැයට දුන් දානවා, දවල්ට ගිනි ගන්නවා. රැයට දුන් දානවා කියන්නේ පින්නතුනි ප්‍රශ්න ගැන කල්පනා කරනවා. හෙට මම මේ දරුවගේ මේ දෙයට යන්න ඕන. මම මේ යුතුයකම් සිද්ධ කරන්න ඕන කියලා රාත්‍රියේ කල්පනා කරනවා. හරියට රාත්‍රියේ කල්පනා කිරීම රැයට දුන් දානවා වගේ. දවල්ට පින්නතුනි ඒව ක්‍රියාත්මක කරනවා. ඒක හරියට දවල්ට ගිනි ගන්නවා වගේ. ඊට පස්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. මේ කාරණේ පින්නතුනි හොඳට තේරුම් ගන්න ඕන. බුදුදහමට අනුව පින්නතුනි මෙතන බ්‍රාහ්මණ කියන්නේ බුදුහාමුදුරන්ට. දැන් බ්‍රාහ්මණ ආගමට අනුව බ්‍රාහ්මණ කියන සංකල්පය විස්තර කරන්නේ මහා බ්‍රහ්මය කියලා කෙනෙක් ඉන්නවා. ඒ මහා බ්‍රහ්මයේගේ මුඛයෙන් පිරිසක් පහළ වෙනවා. ඒලා බ්‍රාහ්මණයෝ. ඒ වගේම දෙබාහු වලින් තව පිරිසක් පහළ වෙනවා. ඒ තමයි ශාස්ත්‍රීය වංශිකයෝ. කලව වලින් තව පිරිසක් පහළ වෙනවා. ඒ අය තමයි වෛශ්‍යයෝ. යටිපතුලෙන් පහළ වෙන පිරිසක් ඒ අයට කියනවා ශුද්‍රයෝ කියලා. මේ බ්‍රාහ්මණ දර්ශනය අනුව බෙදීම. හැබැයි බුදුදහමට අනුව පින්නතුනි බ්‍රාහ්මණ කියන වචනේ විග්‍රහ කරන්නේ බහිත පාපෝති බ්‍රාහ්මනෝ. පාපය බහා තැබීම කියන අර්ථයෙන් කියනවා බ්‍රාහ්මණ කියලා. දැන් ওই බ්‍රාහ්මණ කියන වචනේ විග්‍රහ කරමින් ධම්මපද පාළියේ එක වර්ගයක් තියෙනවා බ්‍රාහ්මණ වර්ගය කියලා. එතකොට බුදුදහමට අනුව බ්‍රාහ්මණ කියලා කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි පාපය බහා තැබුවා කියන අර්ථයෙන්. එතකොට මෙතන බ්‍රාහ්මණ කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ කියනවා සුමේද කියලා භික්ෂුවක් ඉන්නවා. ඒ සේක භික්ෂුවක්. සේක භික්ෂුවක් කියලා කියන්නේ කවුද? මේ ධර්ම මාර්ගයේ ගමන් කරන භික්ෂුව. එයාට කියනවා සේක භික්ෂුව කියලා. මේකේ නාමිකව සඳහන් කරනවා සුමේද ස්වාමින් වහන්සේ. ඔන්න ඊට පස්සේ පින්නතුනි මේ ධර්ම කාරණා මතු කරලා දක්වනවා. ඊට පස්සේ සඳහන් කරනවා ආයුධයක් තියෙනවා. මොකටද? මේ මහ පොළොව හාරන්න. හුඹහ හාරන්න. ඒ ආයුධයට උපමා කරනවා ප්‍රඥාව නැමැති ආයුධය. ප්‍රඥාව නැමැති ආයුධෙන් හාරන එකට සඳහන් කරන වීරිය. ප්‍රඥාව නැමැති ආයුධෙන් වීරියෙන් යුක්තව හාරන්න ඕන. එතකොට හාරනවා කියන එක අපිට පහසු නෑනේ. ආයුධයක් නිකන් තිබ්බට බෑ. එහෙනම් මොකක්ද එතෙන්ට අවශ්‍ය වෙන්නේ? වීරිය අවශ්‍යයි. ප්‍රඥාව නැමැති ආයුධයෙන් වීරිය නැමැති හැරීමයි මේ ශාසනය තුල අපි සිද්ධ කරන්න ඕන. මොකක්ද හාරන්න ඕන? නිර්වාණ මාර්ගය. ඉතින් මේක ඊට පස්සේ පැහැදිලි කරනවා මෙහෙම හාරනකොට හම්බ වෙනවා දොරාගුලක්. මේ දොරාගුල කොහොම හරි විවෘත කරගන්න ඕන. මේ දොරාගුල විවෘත කරගන්න එකට සඳහන් කරනවා අවිද්‍යාව
දුරු කර ගැනීම. දැන් අපි දන්නවා පටිච්ච සමුප්පාදේ පළවෙනිම කාරණය තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිජ්ජා කියන වචනේ පින්නතුනේ හැදිලා තින්නේ තද්දිත පදයක් හැටියට. න විජ්ජා අවිජ්ජා. න කුසල් ලකුසල්. න රූප අරූප. ඒ විදිහට හැදිච්ච වචනයක්. එතකොට අවිජ්ජා කියලා කියන්නේ පින්නතුනේ අවිද්‍යාව. ඒක හුදකලාර්ථයකින් විග්‍රහ කරන්න අපහසුයි. සරලව ගත්තොත් පින්නතුනි අපිට පැහැදිලි කරන්න පුළුවන් අකුසලය නොතේරෙන කම. එහෙම නැත්නම් මේ සසර පිළිබඳව සැබෑ යථාර්ථය නොතේරෙන ස්වභාවය. ඉතින් මේක තමයි සංසාර ගමනේ දිගටම පවත්වන්න හේතු වෙච්ච මූල ධර්මය. මේක පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාදය තුල. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි බුදුදහමේ කේන්ද්‍රීය දේශනාව. ලෝකේ සමහර ආගම් වලට පින්නතුනි මේ දේශනාව කුඩා ප්‍රමාණයකින්වත් සඳහන් වෙන්නේ නැහැ. බුදුදහම පින්නතුනි ලෝකේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් වෙන්න හේතු වෙච්ච පළවෙනිම කාරණේ තමයි හේතුඵල ධර්මය. හරියට බුදුදහම නැමැති වෘක්ෂයේ කඳ නැත්නම් අරටුව තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඉතින් මේ දොර විවෘත කර ගැනීමට කියනවා අවිද්‍යාව දුරු කරමින් මේ මාර්ගයට ගොඩ වුණාය කියන අර්ථය. ඊට පස්සේ සඳහන් කරනවා මැඩියෙක් ඉන්නවා. මේ මැඩියට උපමා කරන්න පින්නතුනි ක්‍රෝධය. සාමාන්‍යයෙන් අපි මැඩිය කියන සතාට අපි ගෙම්බෙක් කියලා හිතමු. සාමාන්‍යයෙන් ගෙම්බෙක් දිහා දකිනකොට පින්නතුනි අපිට සාමාන්‍යයෙන් ගෙම්බෙක් එලි බහින්නේ ගොදුරක් වෙනුවෙන්. ගොදුරක් වෙනුවෙන් එලි බහිනකොට ගෙම්බගේ කට දෙපැත්ත ඇතුලෙන් යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. කට දෙපැත්ත නලියනවා. මොකක් වෙනුවෙන්ද? ගෙම්බ පින්නතුනි තමන්ගේ මුඛය සූදානම් කරගන්නව ගොදුර වෙනුවෙන්. සාමාන්‍යයෙන් අපි දන්නවනේ ජීව විද්‍යාත්මකව ගෙම්බට පුළුවන් ඊටාම දුර තියෙන පුංචි ගොදුරක් ඉක්මනින් දැහ ගන්න. දිව දික් කරන්න පුළුවන්. ඒ වගේම ඒ තුලින් ඉක්මනින්ම තමන්ගේ මුඛයට ඒ ගොදුර ඇතුළත් කරගන්න පුළුවන්. මේ ගෙම්බ පින්නතුනි ඒ ගොදුර වෙනුවෙන් සූදානම් වෙනවා. මේ ගෙම්බට උපමා කරන්නේ වෙන දෙයක් නෙමෙයි ක්‍රෝධය. ඉතින් බුදුහාමුදුරු දේශනා කරන මේ ගෙම්බත් පැත්තකින් තියන්න. එකකින් අදහස් කරන්නේ මොකද්ද? ක්‍රෝධයත් පැත්තකින් තියන්න. ඉතින් මේ ගෙම්බත් පැත්තකින් තිබ්බට පස්සේ පින්නතුනේ ඊට පස්සේ සඳහන් කරනවා දෙමන් සංදියක් හම්බ වෙනවා. සාමාන්‍ය දෙමන් සංදියකින් අර්ථවත් කරන්නේ මෙතන විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. දැන් අපි නොදන්නා මාර්ගයක යනවා. අපිට දෙමන් සංදියක් හම්බ වෙනවා. මෙහෙම හම්බුණාට පස්සේ අපි නොදන්නා මාර්ගයක යනකොට මේ පාරෙන් අපි යන්න ඕනද අනිත් පාරෙන් යන්න ඕනද කියලා අපිට සැකයක් ඇති වෙනවා. එතකොට මේ දෙමන් සංදියෙන් උපමා කරන්නේ මොකද්ද? විචිකිච්ඡාව. මේ ලෝකෙ පින්නතුනි ගොඩාක් ප්‍රශ්න වලට හේතු වෙච්ච මූල ධර්මය තමයි විචිකිච්ඡාව. ප්‍රඥාව විනාශ කරන, මෝහය වර්ධනය කරන ප්‍රබල අකුසල ධර්මයක් තමයි විචිකිච්ඡාව කියන්නේ. දැන් බලන්නකෝ දේශනාවේ සඳහන් වෙන අභිධර්මයේ ලෝභ සිත් 8ක්, ද්වේෂ සිත් 2ක්, මෝහ සිත් 2ක්. මෝහ සිත් 2 වර්ධනය වෙන චෛතසික දෙකක් තියෙනවා. එකක් තමයි විචිකිච්ඡා සම්පයුක්ත සිත, ඒ වගේම උද්ධච්ච සම්පයුක්ත සිත. මේ ලෝකේ ගොඩාක් ප්‍රශ්න වලට හේතු වෙච්ච මූල ධර්මය මොකද්ද? විචිකිච්ඡාව. ආයේ දෙමන් සංදියත් පැත්තකින් තියන්න කිව්වා. නැත්නම් ඒකත් ඉවත් කරගෙන ඉදිරියට යන්න කිව්වා. ඉදිරියට යනකොට හම්බ වෙනවා පින්නතුනි මං කිව්වා කරපෙරහණයක්. කරපෙරහණයෙන් උගන්වන්නේ මොකද්ද? පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්ද කියන්නේ පින්නතුනි කාමයන් පිළිබඳ තියෙන කැමැත්ත. අපි හැමදෙනා ළඟම අඩු වැඩි වශයෙන් මේ ඉන්ද්‍රියන්ට ගෝචර කරගත්ත බාහිර වස්තුන් තියෙනවා. ඇසට රූප, කනට ශබ්ද, මේ විදියට අපි බාහිරව ගොඩනගාගත්තු දේවල් තියෙනවා. ඒවට අඩු වැඩි වශයෙන් අපි හැමදෙනාගේම කැමැත්තකුත් තියෙනවා. අකමැත්තකුත් තියෙනවා. ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ පින්නතුනි සරල අර්ථයක් ගත්තොත් එහෙම බද්ධ වෛරය. තීන මිද්ද. තීන මිද්ද කියන්නේ පින්නතුනි හිතෙත් ඒ වගේම කයෙත් අලසකම. උද්ධච්ච කුක්කුච්ච. මේ උද්ධච්ච කියන වචනේ පින්නතුනි සමහර අය වැරදියටත් අර්ථ විග්‍රහ කරනවා. උද්ධච්ච කියන්නේ උඩඟුකම නෙවෙයි. උද්ධච්ච කියලා කියන්නේ හිතේ විසිරීම. හිතේ කලබල ගතිය.
ඒකත් එක්කමනේ පසුතැවෙන්නේ. ඒකයි මේ දෙකම එක ළඟ තියෙන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා. හිතේ කලබල ගතිය තුලින් හිතේ පසුතැවීම කියන එක සිද්ධ වෙනවා. අවසාන කාරණේ මම මුලින් පැහැදිලි කළා විචිකිච්ඡා. එතකොට මේ කර පෙරහණයෙන් පෙරහන් කඩෙන් උපමා කරන්නේ මොකද්ද? පංච නීවරණ ධර්මයන්. ඊට පස්සේ හම්බ වෙනවා පින්නතුනේ ඉබ්බෙක්. ඉබ්බෙක් ගත්තොත් එහෙම ඉබ්බගේ සාමාන්‍ය කොටස් පහක් තියෙනවා. දැන් එළියට නෙරිලා තියෙන කොටස් පහක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉබ්බෙකුට පොඩි තට්ටුවක් දැම්මොත් එහෙම මේ අඬුබඩු පහම මොකද කරගන්නේ? ඇතුල් කරගන්නවා. මේකෙන් අදහස් කරනවා පින්නතුනි පංච උපාදානස්කන්ධය. දැන් රහතන් වහන්සේටත් පංචස්කන්ධය තියෙනවා. අපිටත් පංචස්කන්ධය තියෙනවා. රහතන් වහන්සේට නැත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. මේක හරියට තේරුම් ගන්න ඕන. රහතන් වහන්සේටත් පංචස්කන්ධය තියෙනවා. අපිටත් පංචස්කන්ධය තියෙනවා. රහතන් වහන්සේ ඒක උපාදානය කරගෙන නැහැ. අපි ඒක මොකක් කරගෙනද? උපාදානය කරගෙන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට කියනවා පංචස්කන්ධය කියලා. මේක උපාදානය කරගෙන ඉන්න එකට කියනවා උපාදානස්කන්ධ කියලා. ඊට පස්සේ සඳහන් කරනවා මස් කපන කොටයකුත් ඒ වගේම මස් කපන කැත්තකුත් තියෙනවා. මේකෙන් මොකද්ද සඳහන් කරන්නේ? මම මුලින් කිව්වා අපි මේ ඉන්ද්‍රිය ධර්මයන්ට පින්නතුනි පංචකාම හැටියට ගෝචර කරගත්තු ඒවා තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියලා මේ ලෝකේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. හැබැයි මනසත් ගත්තොත් එහෙම ඒකට කියනවා ෂඩේන්ද්‍රියන් කියලා. ලෝක ඉස්සෙල්ලාම මනසත් ඉන්ද්‍රියක් කියලා දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ඉන්ද්‍රිය ධර්ම පහට අමතරව මනසත් එකතු වුණාට පස්සේ ඉන්ද්‍රිය හයට කියනවා ෂඩේන්ද්‍රියන් කියලා. මේ ඉන්ද්‍රිය ධර්ම හයට පින්නතුනි අපි බාහිරව විවිධ දේවල් එකතු කරගන්නවනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඒ වගේම චෛතසික. මේ ටික එකතු කර ගැනීම තුලින් මොකද අපි මේව පිනවනවා. ඒවට කියනවා පින්නතුනි පංචකාම කියලා. අර ඉන්ද්‍රිය ධර්ම හයම ගොඩනගා ගත්තොත් එතන කාම ධර්ම හයක් ඇටියට අපිට දේශනා කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ ලෝක ඉස්සෙල්ලාම මනසත් ඉන්ද්‍රියක් කියලා දේශනා කරපු නිසා. මනසට එකතු වෙන්නේ චෛතසික ධර්ම. ඊට පස්සේ සඳහන් කරනවා මස් වැදැල්ලක් තියෙනවා. මස් වැදැල්ලෙන් පින්නතුනි අදහස් කරන්නේ නන්දි රාගය. සාමාන්‍ය මේ ලෝකේ අපි කියනවා අකුසල් සිත් හැටියට දේශනාවේ සඳහන් කරනවා ලෝභ, දෝෂ, මෝහ කියලා. හැබැයි යෝග තවත් විදියකින් සඳහන් කරනවා ලෝභය අතහැරලා රාග, දෝෂ, මෝහ කියලා. දැන් මෙතන සඳහන් කරන්නේ වෙන දෙයක් නෙමෙයි මස් වැදැල්ලට ඒ තමයි නන්දි රාගය. තමන් ළඟ තියෙන හැම දෙයකටම පින්නතුනි ඇලුම් කරන එකට කියනවා රාගය කියලා. තමන් ළඟ තියෙන දෙයට. තමන් ළඟ නැති දෙයට තවත් කෙනෙක්ගෙන් කඩා වඩා ගන්න ඕන දෙයට තවත් කෙනෙක් ළඟ තියෙන දේ තමන් ළඟ තියෙන්න ඕන කියන අදහසට කියනවා ලෝභය කියලා. ඉතින් මෙතන නන්දි රාගය කියලා කියන්නේ පින්නතුනි බලවත්ම රාගය. ඒකත් දුරු කරන්න කියලා කිව්වා.